අසීමිත පින් වැඩෙන පින්කම්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එදා ආනන්ද මහා ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට සියලු උපස්ථාන කටයුතු සිද්ධ කළා. භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරගෙන උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සුවඳ කුටිය අමදලා දුන්නා. චීවර සෝදා දුන්නා. සක්මන් මළුව ඇමදුවා. ඒ වගේම තථාගතයන් වහන්සේගේ දන් වළඳන පාත්‍රය සේදුවා. මේ ආදී වශයෙන් බොහෝ වත් පිළිවෙත් ආදරයෙන් සිද්ධ කළා ආනන්ද ස්වාමින් වහන්සේ. ඉතින් අද වගේ කාලයක ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස විශේෂයෙන් මේ කාරණේ හිතට ගන්නට ඕන. අපි පන්සල් වලට, අරණ්‍ය සේනාසන වලට, ඒ වගේම චෛත්‍ය ස්ථාන වලට, ඒ වගේම බෝධි මණ්ඩප වෙත වන්දනා ගමන් යනවා. ඒ වගේම වන්දනාමාන කරන්න ගමන් කරනවා. එහෙම ගමන් කරද්දී විශේෂයෙන් අපිරිසුදු වෙලා තියෙන ඒ මල් ආසන, මලු මම්පෙත් වගේ දේවල් ඊටාම හොඳින් පිරිසුදු